අයිතවලයක් දීලා කොලයක් දාලා. පුතේ ඔයාලා මොන්ටිසෝරියට දාපු පළවෙනි දවසේ මට තියෙන ලස්සනම අකුරු කොහොමද පුතේ? දෙගුරුත් අපේ කඩුවේ නාම ලේඛනේ මගේ ලස්සන අකුරු වලින් වාගේ නම ලියන්නේ. දවසේ ඔබ රජෙක්පුයි රජිනක් වෙයි කියලා අම්මා බලාපොරොත්තු වෙන්නේ. පුතේ අද සමහර තැන්වල මම හින්ද මම කතා කරනවා ගෙදරට ඇවිල්ලා අම්මයි පුතයි ඒ ගෙදර ඉන්නේ. ඒ තාත්තා පැටුනේ චූටි කාලේ. මේ අම්මා පුතා බලාගත්තේ හරිම මාරුවේ. අර ගොමමැටි ගාපු ගෙදර මැටි පිටි. ඊළ ගෙදර අර යාළුවොත් එක්ක යාළුවෙක් වැඩ වෙලා ඉන්න බලන්න යනවා කියලා බොරු කියනවා අම්මට. පුතේ යන්නේ මඩකවේ විල්දි ගන්න. අර මඩකවේ විල්දි ගන්න තැනින් මේ දෙන්නම වෙඩි තියලා මරනවා. මේ දෙන්නම. උදේ ගෙදරට අර මරන්නේ ගෙදරට ගේන්න කලින් අර අම්මා මල්ශාලාවෙන් ඉන්නවා. මගේ පුතාගේ මරන්නේ අර මරන්නේ ගේනවා අර කොමමැටි ගාපු ගෙදරට ටයි එකයි කෝට් එකයි දාලා අන්දපු මරන්නේ. මේ අම්මාට මරන්නේ අතකට කියනවා පුතේ මට උඹව බලන්න ඕනේ උනේ. දවසක මෙහෙම නෙවෙයි. දවසක ඕනේ උනේ මගේ ඉස්සරහා ටයි කෝට් දාලා පුතේ උඹ මහත්යෙක් වගේ හිටගනියුද කියලා. හැබැයි මට අවසාන මොහොතේ හරි පුතේ බලන්න ආස හිතුණා උඹව ටයි කෝට් දාලා මේ වගේ මහත්යෙක් විදිහට. මම විශ්වාස කරනවා පුතේ මේ ගොමමැටි අයින් කළා. පුතේ ඔබ අයින් කළා. ඔබ කඩුවක් බැඳලා ඒ කඩුවේ ඔබ දවසක හොරු ටිකක් ගාවි කියලා මම විශ්වාස කළා. නම් පුතේ විශ්වාසය අද ඔබ අද එක එක දේවල් නෑ කියලා කෑ ගහලා වරින්න නෙවෙයි පුතේ ඕනි. ඔය අම්මා අද වෙනකම් මං වෙනුවෙන් දුන්න දේවල් දිනන්න ඕනේ පුතේ. ජීවිතේ දිනලා මගේ අම්මට මම අරන් ගිහිල්ලා පෙන්නන්න ඕනි. බඩට තියාගෙන පුතේ හදපු හදවත තමයි ඔය පපු ඇතුලේ ඔය ගැහෙන්නේ. අම්මා මාස 10ක් බලාගත්තු තවත් එක දෙවි. ඒ තමයි ආදරණීය තාත්තා. අපි හිතනකොට අර උදේ අපිට හිතනකොට ඒක හවස තාත්තා ගෙනල්ලා උදේ මේසෙ උඩින් තියලා ඉවරයි ඉන්නේ. ආ වෙන දෙවි කෙනෙක් නෙවෙයි. තාත්තා වැඩ කරනවා. හැබැයි මොනවද ඇදුමත් මට ගෙනල්ලා දීලා උදේ ඒක මම අදිනව බලාගෙන සතුටු වුණේ. මගේ තාත්තා අද මම 6ට 7ට 8ට ඒ 10ට 11ට පාස් වෙනකොට මගේ නිලඳුන් ටික තාත්තා කොහොම හරි මට මහලා දුන්නා. ඉතින් මට අද වෙනකම් මට කෑම ටික තාත්තා කොහොම හරි ගෙනල්ලා දුන්නානේ. හැබැයි මට තිබුණාද අර හවසට වැඩහැරලා ගෙදරට එන තාත්තගෙන් අහන්න තාත්තට මහන්සිද කියලා අහන්න අද වෙනකම් එක විනාඩියක් මගේ ගාව තිබුණද පුතේ අද වෙනකම්. මොකද පුතේ එබඳ තාත්තගේ කීනේ දකින්න පුතේ එතන අද ඔබට එහෙම දැනෙනවද කියලා. දැනෙනවද කියලා හිතන්න. මේ ළඟදී අර ආයතනයක ඉන්න කම්කරු තාත්තා කෙනෙක් ඒ කම්කරු තාත්තා කරන්නේ අර ආයතනය අතු ගන්න එක. අර ආයතනය පුරුවස් කරන එක කරන්නේ තාත්තා. බවුවෙන්ද උදේට වැඩට. පුතේ වැඩට ඇවිල්ලා අර ආයතනයේ උත්සවයේ වැඩ ටික ඔක්කොම ඉවරනකොට අර තාත්තා ආරාධනා කරන පුතේක් නැතුව වේදිකාවේ පුතේ මේ තාත්තා කියනවා සර් මට විනාඩියක් කතා කරන්න පුළුවන්. මයික් එකක් ගිහලා ගත්තා. ඒ මයික් එක ගිහලා මේ තාත්තා කියනවා මට සමා වෙන්න සර්. ඊ ඔබතුමා දුන්නේ 1500 අරගෙන ගිහිල්ලා මම ගියා ටවුන් එකේ තියෙන ලොකුම සරපු කඩේට. පුතාලා ටික ටික ලොකු වෙනකොට තාත්තා හරි ආඩම්බරෙන් සමාජයට ඇවිල්ලා පුතාගෙන කියන්නේ හරි ආඩම්බරෙන් මේ තාත්තා කියනවා සර් මගේ ලැජ්ජාවට වැඩිද මම සතුටු වෙනද මගේ ලොකු පුතා අද අලුත් සරපු එකක් දාගෙන පන්තියට ගියා කියලා. පුතේ අද පුතේ අද ඔබට අද තාත්තා හවසට වැඩ ගෙදරකොට පුතේ පොන්නේ කොබෝ ඉන්න තාත්තව ගණන් ගන්න නැතුව ඉන්න පුතාලා ඉන්නේ. තාත්තා වැඩ ගෙදරකොට කාමරේ වෙලා ඉන්නෝ. තාත්තව ගණන් ගන්නේ වචනයක්වත් කතා කරන්න පුතාලා ඉන්නේ. අද කොච්චර මොකද අද මේ පුතේ මේ ළඟදී යනවා මම අක්කරේ පත්තුවේ අවසාන මැතිවේ මඩේ පාවිච්චි කරලා තාත්තට ගහලලු. ඒ තාත්තා විල පොලිසිය ගේට්ටු ගාව ඉන්නෝ කියලා. දුකයි නම් මේ පුතාව මම කන් පහදලා දීලා ගෙදර කියලා යන්න කියලා. මේ තාත්තා කියනවා සර් බැරිම තරම් පොලිසියට ආවේ. ඒ තරම් පුටි කාලා පුතාගෙන් ඒ තරම් මේ තාත්තා අත්දැක එකතු කරලා කියනවා අනේ සර් මේ කොල්ලව අරන් ගිහලා කොහමද හදලා දෙන්නකෝ කියලා. ඒ පුතාව අරන් ගිහලා මම පොලිසිය කෝඩුවට දාලා පුතේ නැවත යන රාජකාරියකට. අද වැඩි එන්න පොලිසියට උත්සාහ කරලා කම් තාත්තා පුතේ පයින් නෙවිලා පොලිසියට පයින් අපේ තිබුණ සල්ලි වලින් ආප්ප දෙකක් අරන් ගිහලා. තව දරුවෝ හතර දෙනෙක් ඉඳලා පුතේ ආඩම්බරෙන් කියන්නේ පුතේ තුනක් කහන්න බලාගෙන කකුල් පැනනකම් ඇවිදින්නේ. අවුරුදු 16ක් කරකම් සමහර තාත්තා රටවල් වලට ගිහිල්ලා පුතේ තාත්තා පුතාලට දුවලා සල්ලි වන්නේ. සමහර තාත්තලා
උදේ අවුරුදු 16ක් වෙනකන් මේ වචන තුන අහන්න මොකද්ද? ඔබට අපූර්ව දවසක් ජීවිතේ ලැබුණා කියලා. ඉගෙන ගන්න බැරි දරුවෝ නෑ පුතේ. එහෙම හිතනවා නම් මාව හම්බ වෙන්න දේශනේ අවසානට. ඒක දරුවෝ කවුරුවත් නෑ. ඔබ හැමෝටම ජීවිතේ දිනන්න පුළුවන්. හැමෝටම. මේ ළඟදී එක පුතේ උසස් පෙළ පාස් වුණ පුතේ තාත්තගේ බයික් එකක් අරන් ගියනවා. ඒ බයික් එක අරන් තාත්තා කැමති වුණේ ඇයි? අද අහන්න ලැබෙන්නේ පුතාලගේ තුගේ හිතන කතා. මේ පුතා අර තාත්තා බයික් එක අරන් දුන්නේ නැති එකද? මේ පුතා තාත්තට දඩුවමක් දෙනවා. දඩුවම මොකද? මාස දෙකක් යනකම් මේ පුතා තාත්තත් එක්ක කතා කරන්නේ නැහැ. පුත්සයිකලේ වැඩි පොට්ටයක් තියලා ඒක වාඩි කරලා හැඳලා කරගෙන අර වැටෙන්නේ නැතුව රවුපද්දපු අර චූටි කොල්ල මට දැනුණා මගේ ජීවිතයේ හොඳ යාළුවෙක් ඉන්නවා වගේ කියලා. මුදේ ඔයා මගේ කරගාවට උස්සනකොට මට දැනුණා මගේ ජීවිතේට ආපු හොඳම යාළුවා නේද පුතේ ඔයා කියලා. පුතේ මම වැඩලා ගෙදරනකොට යාළුවෝ පාඩි වල යන කතා කරනකොට මම යන්නේ නැතුව ගෙදර ආවේ. පුතේ මගේ ජීවිතේ එකම යාළුවා ඔයා කියලා. හැබැයි පුතේ මම සමා වෙන්න මට කියන්න බැරි වුණා මගේ ජීවිතේ එකම යාළුවා ඔයා කියලා. මම ඔබේ හදවතින් අහන්නම් මෙතනින් මේ විදිහට පුතා 6 වසරේ ඉන්න දරුවෝ අර පොඩි ලංකිලා මල්ල ගත්තේ නැහැ මෙතෙන්ට. තාත්තා කරගාවට සුක්කා ඉස්ස මදියත්තේ. උදේ මම ඔබෙන් අහන්නම් ඔබේ තාත්තට ඉන්න එකම යාළුවෝ වෙන්නේ ඔබ. හැබැයි ඔබට ඇති අර ඉස්කෝලේ කට්ටල රස්සියක් ගාන කතා කරන යාළුවෝ ඔබට ඇති බයික් වල හයියෙන් යමු කියලා කතා කරන යාළුවෝ. වැඩ කරන දුවෙක්ව බලන්න තාත්තා ගොඩක් ආසයි. අද සමහර තාත්තා උදේට නැගිටලා දුවගේ කාමරේට යනකොට සමහර දුවල කාමරේ ඇදෙන්නේ රැඳෙන්න පැනලා ගිහිල්ලා උදේ තාත්තලා පොලිසියට ඇවිල්ලා පිස්සු බලනවා ගෙතුවන්නේ. අනේ සර් මගේ දුව අනේ මැඩම් මගේ දුව ඔය දෙන්න කියලා. උදේ ජීප් එකේ ඉන්න මදිනම් ජීප් එක පස්සේ දුවන තාත්තලා. අර සමහර දුවල අර ජීවිතේ වැඩහරියෙන් පැනලා ගියපු අය අද ජීවත් වෙන්න විදියක් නැහැ මුඩුක්කු වල ඉන්නේ. අර වැඩහරියෙන් පැනලා ගියපු අය උදේ අර දරුවෝ හම්බෙලා දරුවන්ට කන්න දෙන්න විදියක් නැහැ. අර දරුවන්ට කන්න දෙන්න නැති වෙනකොට අන්න මතක් වෙනවා තාත්තා චූටි කාලේ එක ගිරබලක් එකක් කියල වෙනකොට